හායි ඔයාලට කොහොමද මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අද මට ගොඩාක් විශේෂ දවසක්. ඒකට හේතුව මම කියන්නද? මට හිතුණා අද දවසේ ඔයාලත් එක්ක vlog එකක් කරන්න ඕන කියලා. මොකද අද ගොඩාක් විශේෂ දවසක් හින්දා මට. අද උදේම මට මේ වීඩියෝ එක දාන්න පුළුවන් වෙද්ද දන්නේ නැහැ. මොකද මං ගාව නැහැ. අද උදේම මාව කෙනෙක් සර්ප්‍රයිස් කරා. මේ මට පළවෙනි වතාවට තමයි මල් හම්බුනේ. ඉන්නක මම හෙල්ලන්න. මට පළවෙනි වතාවට තමයි මේ මල් හම්බුනේ. මේ ඒ නිසා මට මාර සතුටුයි. මේ කෙව්වේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් හායි කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද නිවාඩු දවසක්. ඒ හින්දා අපේ පවුලේ අය ඊයේ රෑම කල්පනා කරා මේ කොහේ හරි යන්න ඕනේ කියලා. ඉතින් අපි පහවදා උදෙන්ම ලෑස්ති වුණා ඒ ගමන යන්න කට්ටියම. ඉතින් මං කියන්නම් අපි මේ කොහෙද යන්න හදන්නේ කියලා. අපි අද නුවර යනවා. ඉතින් මං සුපුරුදු පරිදි උදෙන්ම මගේ කොලජන් එක බොනවා. ඔයාලට කියන්න ඕන දැන් මගේ ස්ටෝ එකේ ලේඩි වයිට් කොලජන් එක, එතකොට පර්ල් වයිට් කොලජන් එක, බෙරි ස්ලිම් එක, එතකොට ග්ලූටා පින්ක් එක, ගමු සිංක් කොලජන් එක, විටාසී කොලජන් එක, මේ විදිහට කොලජන්ස් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මේ උඩ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට අඩු මිලට කොලජන් එකක් මගෙන් ගන්න පුළුවන්. ඉතින් එයාලා නම් තාම ලෑස්ති වෙන ගමන් මම නම් ඉතින් ඕන ගමනකට කලින්ම ලෑස්ති වෙලා ඉතින් කට්ටිය එනකම් බලන් ඉන්න එක තමයි මගේ වැඩි. පේනවනේ අද තියෙන්නේ හරිම ලස්සන පැහැදිලි අහසක්. එහෙනම් අපි සුබ මොහොතින් යන්න තමයි හදන්නේ. මේ ඉන්නේ අපේ අක්කා බෝලයා. දෙයියනේ පිටිපස්සෙන් කට්ටියක් බලන් ඉන්නවා ඉතින්. මාර සෙනගක් හිටියේ අපි යන වෙලාවේ. මේ බුදුම සෙනගක්. මේ දා කොහොමත් අර නිවාඩු දවස් වලට මෙහෙම තමයි ඉතින්.
මේ වෙලාව වෙනකම් අපි මාර බඩගින්න ඉන්නේ. මොකද උදේ ඉඳන් කාලා හිටියෙත් නෑනේ. දැන් අපි කෙලින්ම ගියේ මේ කන්න ගන්න. මොකද මේ උදේ ඉඳන්ම කාලා නැති හින්දා අපි සෙට් එකම මාර බඩගින්න හිටියේ. ඉතින් මේ ඔරලෝසුවේ වෙලාව 12යි කියලා පෙනුනට ඇත්තටම වෙලාව 3:00යි. ඒකේ ඔය වෙලාව වැරදි. බලන්න මම මේ කල්පනා කරේ මේ දැන් මම සතියෙන් සතියට කෙට්ටු වෙනවා, සතියෙන් සතියට මහත් වෙනවා. අනේ මන් දන්නේ දැන් ආයෙම මට තේරෙනවා මන් දැන් ආයෙම ටිකක් මහත් වෙලා වගේ. දැන් ආයෙම අර ඩයට් එක කරන්න වෙයිද මන් දන්නේ. මට නම් තේරෙන්නේ නැහැ. මේකයි ප්‍රශ්නේ. මේ මම ඉක්මනට මහත් වෙන්න හේතුව තමයි මේ මම ගොඩක් පැණි රස කනවා. මේ බත් කන්නේ නෑ මම වැඩිය. මේ ගොඩක් අර පැණි රස කෑම ඒ වගේ දේවල් වලට පුරුදු වෙලා තියෙන්නේ. තාම මට ඒක හරියට නවත්ත ගන්න බැරි වුණා. හැබැයි දැන් අර කොලජන් එක පාවිච්චි කරන හින්දා මට කිසි බයක් නෑ. ඒවත් අඩු කර ගන්න ගමන්ම කොලජන් එකත් පාවිච්චි කරාම මට ඉක්මනින් රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි ගොඩක් වෙලා බලන් හිටියා. මෙතනත් මාර පොලිමන්නේ තියෙන්නේ. ඒ නිසා එතනත් ටිකක් වෙලා ගියා. දැන් කට්ටියට බඩගින්න දරා ගන්න බැරුව මේ වෙලාවේ ඉන්නේ. දැන් තියෙන්නේ ඉතින් අතුරුපාසට මොන හරි කන්න. ඉතින් මම මෙතනින් තෝරගත්තේ චොක්ලට් අයිස්ක්‍රීම්. මෙතනත් එක එක අයිස්ක්‍රීම් වර්ග තියෙනවා. මම තෝරගත්තේ චොකලට් එක. ස්ට්‍රෝබරි එක තියෙනවා, අඹ අයිස්ක්‍රීම් තියෙනවා. එක එක වර්ගයේ අයිස්ක්‍රීම් ෆෘට් ඇන්ඩ් නට් එක තිබ්බා. ඉතින් දැන් ආයෙ ගෙදර ගිහින් උයන්න බැරි හින්දා අපි ගෙදර යනකොට කෑම අරගෙනම කියා නැත්තම් ආයෙ අම්මට කරදරේනේ. මෙච්චර මහන්සි වෙලා ආයෙ උයන්නේ හින්දා. ඉතින් ඔන්න ඇවිදලා දැන් තමයි අපි ගෙදර යන්න පිටත් උනේ. මට නම් මාරම මහන්සි. මොකද අපි දවසම ඇවිද්දපු එක තමයි කරේ. අපි ගෙදර යනකොට ආයෙ කෑම අරගෙන ගියා. එතකොට ආයෙ උයන්න ඕනේ නෑනේ. ඉතින් දැන් ඒකත් කාලම නිදා ගන්න තමයි තියෙන්නේ. අදට මම මේ ව්ලොග් එක මෙතනින් නවත්තනවා. මේ ආයම දවසක හම්බෙමු. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි.